හෙලෝ යාළුවනේ. අද මං අරන් ඇවිත් තියෙන්නේ Renegade Immortal anime එකේ 122 වෙනි එපිසෝඩ් එක. ඉතින් යාළුවනේ කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා වැන්ලින් සාමාන්‍ය මනුෂ්‍ය වගා මට්ටම පසු කරලා අමරණීය දේව මට්ටමට පත් වෙන්න ආසන්නව ඉන්නවා. ඉතින් යාළුවනේ මේ වැන්ලින් සතුව පුරාණ දෙවියෙකුගේ උරුමයක් තිබෙන නිසා මොහුගේ මට්ටමේ වගාකරුවන්ට වඩා ශක්තිමත්. මම ඔයාලට පැහැදිලි වෙන විදිහට තමයි යාළුවනේ මේ වගා මට්ටම් ගැන කියන්නේ. මේ වගා මට්ටම් ගැන වෙනම වීඩියෝ එකක් මම පස්සේ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ එපිසෝඩ් එකේ ආරම්භයේදී අපිට පෙන්නනවා වැන්ලින් ඉන්නේ ඉතාමත් දුර්වල වෙලා කියලා. මොකද ඔහු කලින් ඔහුගේ බල මට්ටම් වැඩි කිරීමට යාමේදී ඔහුගේ ශක්තිය ගොඩ විශාල ලෙස වැය වුණ නිසා. මේකේ පෙන්නන විදිහට ඔහු දැන් සිටින්නේ ගිනි යක්ෂ අධිරාජ්‍යයේ බල ප්‍රදේශයක. මේ ගිනි යක්ෂ අධිරාජ්‍යය බොහෝ කලක සිට සිටින්නේ අමරණීය දේව මට්ටමේ උපරිම අවස්ථාවේ. ඉතින් ඔහු මේ වැන්ලින්ගේ ආත්ම ශක්තිය උරාගෙන තම බල මට්ටම වැඩි කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ යාළුවනේ මේ ගිනි යක්ෂ අධිරාජ්‍යය වැන්ලින් ඉන්න දිශාවට යෝධාතක් කියවලා කියනවා උඹ හිතනවද උඹට අමරණීය දේව මට්ටමට ළඟා වෙන්න පුළුවන් වෙයි කියලා. කලින් මෙහි වගා කළ සියලුම වගාකරුවන්ව මම මෙහිදී ගිල දෙනවා. ඊට පස්සේ යාළුවනේ මේ ගිනි යක්ෂ අධිරාජ්‍යය මේ යක්ෂයාත යොදාගෙන වැන්ලින්ගේ ආත්ම ශක්තිය උරා ගන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී වැන්ලින් හිතනවා මගේ දැන් ශක්තිය දුර්වල නිසා මම මෙතනින් කොහොම හරි පැන ගන්න ඕනේ කියලා. මෙහෙම හිතපු වැන්ලින් බොහොම අමාරුවෙන් මේ ගිනි යක්ෂ අධිරාජ්‍යයේ ප්‍රහාරයන් වලට මුහුණ දීලා ටෙලිපෝට් වෙලා යක්ෂමල් තැනිතලාව කියන තැනිතලාවට ගිහින් වැටෙනවා. ඉතින් යාළුවනේ මේ තැනිතලාවේ තියෙන යක්ෂමල් වලට පුළුවන්ලු කෙනෙකුගේ නරක චේතනාව වගේම ශක්තියද වැඩි කරන්න. ඉතින් මේ වැන්ලින් මේ යක්ෂමල් තැනිතලාවට වැටුණාට පස්සේ අර ගිනි යක්ෂ අධිරාජ්‍යයද අර අත තවත් අලුත් යක්ෂ ස්වරූපයක් බවට පත් කරලා මේ වැන්ලින්ව අල්ලගන්න එවනවා. ඊට පස්සේ මේ වැන්ලින්ට කරගන්න දෙයක් නැති නිසා ඔහුගේ පුරාණ දෙවියන්ගේ බලය යොදාගෙන අර මල්වල බලය තමන්ගේ ඇඟට උරා ගන්නවා. ඊට පස්සේ මේ වැන්ලින් තමන්ගේ බලවත් ටෙක්නික් එක වෙන ඩෙත් ටෙක්නික් එක පාවිච්චි කරලා මේ යක්ෂ ස්වරූපය විනාශ කරනවා. ඊට පස්සේ මේ යක්ෂ ස්වරූපයේ බලයද තමන් වෙත උරා ගන්නවා. මේක නිසා ඔහුගේ බලය සාමාන්‍ය මිනිස් මට්ටමේ උපරිම අවස්ථාව දක්වා වර්ධනය වෙනවා. මේ ක්‍රියාව දැකපු ගිනි යක්ෂ අධිරාජ්‍යය ගොඩක් පුදුම වෙනවා. ඊට පස්සේ ඔහු තවත් ප්‍රහාරයක් කිහිපයක් මේ වැන්ලින් දෙසට එල්ල කරනවා. මේ ප්‍රහාරයන් ඔක්කොම වළක්වපු වැන්ලින් රතු පැහැති මිනිමරු ප්‍රභාවත් සමග යක්ෂ රජුගේ මාලිගාව දෙසට යන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී වැන්ලින් ඉතාමත් ප්‍රචණ්ඩකාරී විදිහට තමයි හැසිරෙන්නේ. මේ හැසිරීම දැකලා ඔහු ළඟ ඉන්න වන්මෝ කියන වැන්ලින්ගේ අනට කීකරුව ඉන්න යක්ෂයාද බය වෙනවා. මේ යන අතරතුරේදී තුවාලලා ඉන්න වැන්ලින්ව දැකපු තවත් ප්‍රබල වගාකරුවෙක් වැන්ලින්ගේ ශක්තිය ලබා ගැනීමේ අරමුණෙන් වැන්ලින්ට ප්‍රහාරයක් එල්ල කරනවා. ප්‍රචණ්ඩකාරී ස්වරූපයක ඉන්න වැන්ලින් මේ එන පුද්ගලයා දෙස කින්ඩි හිනා දාලා බලලා ඔහු එක ප්‍රහාරයකින් මරලා දානවා. මේක දැකපු අර නොදන්නා පුද්ගලයාගේ සේනාවද වැන්ලින්ට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේ වැන්ලින් මේ සේනාවද විනාශ කරලා දානවා. මෙහෙම මරණයට පත් වුණ සියලුම දෙනාගේ ආත්ම ශක්තිය උරා ගන්න ගමන් වැන්ලින් කියනවා මම මින් පස්සේ දෙවියන් කියන විදියට නෙමෙයි ඉන්නේ. මම ඉන්නේ මට ඕන විදියට කියලා වැන්ලින් ඉදිරියටම යනවා. මේ අතර මේ වැන්ලින්ව විනාශ කිරීම සඳහා ගිනි යක්ෂ අධිරාජ්‍යයේ අනපරදී යක්ෂ සෙන්පතියෙක් දසදහසක් වූ සේනාවක් සූදානම් කරගන්නවා. ඉන්පසු මේ වැන්ලින් මේ යක්ෂ සේනාව ඉන්න බලකොටුව ඉදිරියට පැමිණෙනවා. ඉතින් මේ යක්ෂ සෙන්පතියා තමන්ගේ දසදහසක් වූ සේනාව යොදාගෙන ඉතාමත් ප්‍රබල ප්‍රහාරයක් වැන්ලින් දෙසට එල්ල කරනවා. මේ ප්‍රහාර නිසා වැන්ලින්ට යම් හානියක්ද සිදු වෙනවා. මේ යක්ෂ සේනාවගේ ප්‍රහාරය විශාල ගිනි මකරුන්ගේ ස්වරූපයක් ගන්නවා. ඉතාමත් කෝපයටපත් වූ වැන්ලින් මේ ගිනි මකරුන් එකින් එක විනාශ කරමින් ඔවුන්ගේ බලයන් තමාගේ ශරීරය තුළට උරා ගන්නවා. මේත් සමගම වැන්ලින් අමරණීය දේව මට්ටමට පත් වෙනවා. ඉතින් මේ වැන්ලින් පාතාල ගංගාව නම් වූ අලුත් ස්වර්ගීය තාක්ෂණයක් පාවිච්චි කරලා අර යක්ෂ සේනාව මුළුමනින්ම විනාශ කරලා දානවා. ඉතින් මේ වෙන සියලුම දේ බලා සිටි ගිනි යක්ෂ රජුට මාරම තරහක් තමා එන්නේ වැන්ලින් එක්ක. අවසානයේදී මේ යක්ෂ රජු තමන්ගේ උපදේශකට කියනවා වැන්ලින්ව පිළිගන්න සූදානම් වෙන්න කියලා. ඉතින් මේ විදිය තමයි යාළුවනේ මේ එපිසෝඩ් එක ඉවරෙන්නේ. ලබන සතියේ අනිත් එපිසෝඩ් එක දාපු ගමන් ඒකෙත් රිවිව් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.